තිරුවන් සරණයි. ඔබට කතා කරන්න හිතුවා මේ මාර ඔබ අහලා තිනවා වචනයක් මේ මාරයා කියලා. මාර ස්වභාවය කියලා. මාර පරාජය කරනවා කියලා. මොකද්ද මේකෙන් කියන්නේ? මේ මාරයා කියන්නේ කවුද? මොකද්ද? ඉන්න කෙනෙක්ද? ඒ ස්වභාවය පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න. දැන් මේ මාරයා ගැන මාර කියන ස්වභාවය ගැන කියනකොට විවිධාකාරයට පස් ආකාරයකට මේක විස්තර කරලා තියෙනවා. ඔබ ඒ ගැන ගවේෂණය කරලා බලන්න මේ පස් ආකාරය මොකක්ද කියන එක ඒක හොයලා බලන්න. මෙතන දෙන්නේ ඉතා කෙටි පණිවිඩයක්. ඒ ගැන එච්චර විග්‍රහ කරන්න යන්නේ නැහැ. බලන්න මේ මාරයා කියන්නේ ඔබේ මනසම නෙමෙයිද? ඔබේ මනසම තමයි මාරයා කියන්නේ. දැන් නැවතත් අපි එන්නේ මිරිඟුව කියන ස්වභාවයට. මිරිඟුව කියන එක හටගෙනම නැත්තම් ඒ කියන්නේ හේතුඵල ක්‍රියාවලියක් මත කියන්නේ වේගවත්ව සිදුවන හේතුඵල ක්‍රියාවලියක් මත මිරිඟුව පේනවා නම් ඒ වගේම ඔබ කියන ස්වභාවයත් වේගවත් හේතුඵල ක්‍රියාවලියක් මත ඉන්නවායි තියෙනවායි කියලා ඒ ස්වභාවයේ පේනවා නම් හෝ දැනෙනවා නම් ඒක අර දෘෂ්ටිගත වීමක් කියලා අන්නේ ඉන්නවයි කියන එක කැඩෙන්න ඕනේ. එතකොට ඔබ බලන්න මේ මාර ස්වභාවය වේගවත් ක්‍රියාවලියක් මත මිරිඟුව වැනි ඔබ නිර්මාණය වෙලා තියෙනවා නම් මාර ස්වභාවය කොහොමද පවතින්න පුළුවන්? ඒ මාර ස්වභාවය කියන්නේ හේතුඵල ක්‍රියාවලියමද කියන එක ඔබ දැක ගන්න. එහෙමද කියන එක. මාර ස්වභාවය කියන්නේම වේගවත් ක්‍රියාවලියමයි. හසු නොවන තරම් වේගයකින් හටගෙන බිඳෙන ක්‍රියාවලිය තමයි මිරිඟුව නැමැති ඔබව පෙන්වන්නේ. එතකොට ඒ වේගවත් ක්‍රියාවලියම නෙමෙයිද මාර ස්වභාවය කියන්නේ. මොකද මම කියන්නේම මාර. හටගත්තා කියන එකම මාර තමයි. දැන් අපි දන්නවනේ මේ හටගෙන තියෙන දෙයක්ද මේ නැති වෙලා යන්නේ? හටගෙනම නැති බවමද තියෙන්නේ? දැන් අවිද්‍යාව කියන වචනය කිව්වත් අවිද්‍යාව කියන එකේ කියමුකෝ ඒක නැති බවක්මනේ කියන්නේ. මිරිඟුව වගේ අවිද්‍යාව කියන්නේත් මාය බොරුවක් කියන එකනේ. එතකොට මිරිඟුව කියන්නේත් නැති බවම කියන එක. එතකොට හටගෙනම නැති එකක් තුල මාර ස්වභාවයක් පවතින්නේ කොහොමද? ඒක තමයි කියන්නේ හේතුඵල ක්‍රියාවලියක් මත හටගෙන තියෙනවයි කියලා පෙන්නනවා. අන්නේ හේතුඵල ක්‍රියාවලිය තමයි මාර ස්වභාවය කියලා කියන්නේ. ඔබ තුලින් මේක දැක ගන්න. ඒ වේගවත්ව සිදුවෙන හේතුඵල ක්‍රියාවලිය නිසා මාර නැත්තම් මම කියන ස්වභාවය බිහි වෙලා තිනවා. ඔය මමත්වය දිය වෙලා ගිය තැන තමයි බුද්ධ කියන ස්වභාවය. එතකොට මාර ස්වභාවය නැති වෙනකොට බුද්ධ කියන ස්වභාවය. මාර කියන්නේ මම කියන ස්වභාවය. ඒ කියන්නේ ඉන්නවා, තියෙනවා, පේනවා කියන ස්වභාවය. අර දැනෙන නැත්තම් කෙනෙකු ඔබ ඉන්නවා මම කියන ස්වභාවය. ඒක සිදුවන්නේ වේගවත් ක්‍රියාවලියක් මත. ඒ ක්‍රියාවලිය තමයි මාර කියලා කියන්නේ. Taman තුලින් ගවේෂණය කළා දකින්න. එතකොට මාර කියන ස්වභාවයක් පැවතිලාම තියෙනවද? නෑ. ඒ මාර කියන ස්වභාවය තියෙනවායයි කියලා පෙන්නන ඒත් නැති ස්වභාවයක් පමණයි. අන්නේ ස්වභාවය තියෙනවායයි කියලා පෙන්නන නැති. ඒ කියන්නේ නැති දෙයක් තියෙනවායි කියලා පෙන්නන එක අවබෝධ වුණ ගමන්ම ඔබ මාර පරාජය සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ පේනවයි කියන තියෙන එක පේන එකක් තියෙනවයි කියලා පෙන්නන එකක් මිසක පවතින එකක් නෙමෙයි කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවේදී ඔබ මායя පරාජය වෙනවා. මොකද මමත් එන්නේ ගිලිහී යන්නේ. මම කියන්නේම වේගවත් සිතුවිලි ක්‍රියාවලියක් මත සිදුවෙන ඉන්නවායි කියලා පෙන්නන ඒත් නැති ස්වභාවයක් නම් ඒකම තමයි මාර ස්වභාවය කියන්නේ. මේක කෙටි විග්‍රහයක් කළේ.
මොකක් හරි මේ ගැන වෙන මොන හරි දැන ගැනීමක් තියෙනවා නම් අපි ඒ ගැන කතා කරමු.